මට සිරුණා එක නං ඈ. ඉතින් guys දැන් වෙලාව හරියටම 7යි. ඉතින් අපි හෙට උදේ 7 වෙනකම් මේ challenge එක කරන්න ඕන. එහෙනම් අපි challenge එක ඉක්මනට පටන් ගමු. දැන් අපි මුලින්ම කරන්නේ මේ කනත් ඔයාලට පෙන්නන එක. ඉතින් අපි කට්ටිය ඉස්සල්ලාම ගියා මේ කනත්තේ තියෙන සොහොන් ටික බලන්න. ඉතින් අපි යද්දි මේ සොහොන් ටික කරා වැටිලා විනාශ වෙලා. ඉතින් මේ සොහොන් අවුරුදු 20ක් 30ක් පරණ කරා වෙච්ච සොහොන්. ඉතින් guys ඔයාලට පේනවා මේක ඇතුළේ ඉංග්‍රීසියේ මෙතන එක එක විදිහේ සොහොන් කීපයක්ම තිබ්බා. සමහර ඒවා එක වගේ මේවත් අපිට හම්බුණා. සීන් එක. අපි ඉපදිලා වන්න මේ මොකද්ද? ඒක නම් මොකද්ද කියලා මටත් හිතාගන්න බෑ. අර මෙතනක් තියෙනවා. මේ දෙන්නේ එකට වල්ලන වන්දන. අර ෆොටෝ එකකවත් ෆොටෝ එකක් ගන්න නැහැ. ඉතින් මෙතන තිබ්බ සොහොන් මෙහෙන්දා මේ වගේ තිබ්බ හරිනම මොකක්ද කියලා අපි කාටවත් නියෝ ගන්න බැරි වුණා. එකකවත් ෆොටෝ එකක් ගන්න නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අවුල වෙන්න පුළුවන්. ඉතින් ඉතින් මේ විදිහට අපි කට්ටිය මුළු සොහොනෙම ඇවිදලා බැලුවා. මේ මෙතන අර යන තැන පොඩි කොටක් ඉන්න නන්නේ ඔය බලනවා. මේ පේලානේ. අඩු මේ තියෙන මිනිහ වෙන්න මෙතන මිනිහ තියෙනවා. මිනිහක් තියෙනවා. අර මම කියන්නේ මේ ගයිස් දොරය. ගයිස් ඉල්ල දිනවා අර අඩිනියක මොකක්ද කියන්නේ? මල්ලඩ ඒ උන් අනින්න බෑ. ඒ මම මේක නිදා ගන්නද? ඊයක සිද්දක් දාපි. ඉතින් අපි මෙතනදී සතුටෙන් හිටියට මේ සතුට අපිට වැඩි වෙලාවක් නම් තිබුණේ නැහැ. ඔව් ඈ. අර අලුත් දෙන්න තියෙන ගයිස් පොඩි ඇප් එකක් තියෙනවා. අපි දැන් ඒ ඇප් එක ඔයාලට දාලා දෙන්න අර කනත්තේ හොල්මන් අහු වෙනවා කියනවා ඔය කියන ඇප් එකක් දාලා තියෙනවා. අපිත් ඒක දාගත්තා. ඉතින් අපි ඇප් එක යූස් කරලා බලමු කොහොමද ආතලේ බලන්න ඉන්නේ කියලා. දාලා බලන්න. ඉතින් ගයිස් අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරා. මේ තියෙන ඇප් එක ඔයාලට තේනවා. මේ මේන් කැම් එකටත් තේනවා. මේ තියෙන ඇප් එක. ඉතින් දැන් මේ ඒක අපි යූස් කරලා. මේ ඇප් එක දැන් අපි ඔන් කරන්න මේ ඔන් කරා. හරි ඇප් එක වැඩ. ඇප් එක වැඩ. යාම පොඩ්ඩයි ඒක මේ මෙතන මිනිහක් අල්ලලා තියෙනවා මෙතන ඉස්සරහා දැන් ඔයාලට මේන් කැම් එක පොඩ්ඩක් බලන්න. මේ ටෝච් එක කරගන්න. මේක ඕලෙම තුනක් එකක් තියෙනවා. ඒක ඇත්තටම නා උතු දිරි මැරලා තියෙනවා. අපි මෙතන ඇප් එක ඔන් කරා. මේ ඇප් එක අපි දැන් ඉන්ස්ටෝල් කරලා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. මේ ඇප් එක දැන් අපි ඔන් කරා. දැන් ස්කෑන් වෙන්න ගත්තා. අපි මේක ස්කෑන් කරලා බලමු. මේක දුවන්න බලා ඉඳපන්. මේ ටෝච් එක ගහලා ටෝච් එක ගා මේ හරි. ඉතින් හරි. ඊය ගල්ලා. ඉතින් අල්ලා ඉස්සර මොනවා වෙයිද දන්නේ නැහැ. මොනවා හරි දැන් ගයිස්. අල්ලා. දැකනෝයි. ඉතින් යාළුවනේ අපිට මෙතනදී හරිම අద్භූත විදිහේ සද්ද ටිකක් ෆෝන් එකෙන් අහන්න ලැබුණා. මේ මෙතන රතු පාට මොකක්ද දෙන්නේ නේ? රතු පාට දෙනවා වලට දෙනවා මෙතන මේ. රතු පාට ළඟට එනවා. අඩුයි. අම්මයි. මම මෙතනින් මේ ඕක පස්සේ බලමු. දෙනවා මෙතන මේ. රතු පාට ළඟට එනවා. ඔටේ මේක ළඟට එනවා බා. ඔයාලට පේනවා ගයිස් මෙන්න මෙතන පේනවා මොකක්ද එකක් අපිට හිතා ගන්න බෑ. හරියට අපි මෙතන පෙන්නන්නේ. අපිට දැනන්නේ අපි මෙතන යක් මං කියන්නේ මෙතන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේ සිද්ධියේ හින්දා අපි ඉක්මනටම ගියා මේ කනත්තේ අපි අද රෑ නවතින බේස් එකට. ඔන්න ගයිස් මේ අපි දැන් නවතින මේ අර තැනට ආවා. මේ තියෙන්නේ අපේ ප්ලේස් එක. අපි දැන් සොහොනේ නවතින්නේ අර සොහොනේ මිනි තියෙන තැන. ඔයාලට දැන් පේනවා හොඳට. මේ අපි රින් ලයිට් එක අපේ ගැහුවා මෙතන රින් ලයිට් එක. ඔයාලට දැන් පේන අපේ බෑග්ස් අපි අරගෙන ආවේ.
මේ තියෙන ප්ලේස් එක. අපි රින් ලයිට් එක පාවිච්චි කරන අපි මෙතන එළිය බැලන්ස් කරගන්න. මේ බෑග් එක කොහොමද තියලා? මේ මේක තමයි සත්තුන් බේරුත් තියෙනවා මෙතන. මෙතන තමයි අපි නවතින්නේ දැන් එන. අපි මෙතන හදා ගන්න ඕන. ඉතින් මේ අතරදී යනවයි විහඟයි චාත්තයි අපි තුන්දෙනා ගියා අපිට ඕන කරන තර හොයන් එන්න. ඉතින් මේ අතරදී රුචිනේ ඉෂානු මෙතන ගාන්ට හදලා තිබ්බා. මේ අපි දැන් කනත් චුට්ටක් දුර ආවා මේ හොයන්න මේ තර හොයන්න. ඉතින් අපිට මෙතන පොඩි අත්තක් මෙතන පොඩි අත්තක් මෙතන තියෙන අත්ත හම්බුණා. ඔයාලට පේනවා මේ අත්තක් කරලා තිබ්බා. අපි දැන් එතන තමයි කපා ගන්න යන්නේ. මෙතන අපිට තර ඕන ටික. මේ මන්න තිරනේ කපා. ඉතින් යාළුවනේ අපි මෙතනදී තරකපන්න පහච්චි කරන පිළියේ මිට අපි තරකපකපෙද්දි අපේ යටින් ගැලවුණා. ඉතින් ඊට පස්සේ අපි කොහොම හරි කරලා ඒත් කේම අතරින් නැතුව මේකේ තර ටික පාගත්තා. ඒක සුපිර් නේ ඒක වෙල්ලානේ. ඒක කපන්න. ඉතින් මේ අතරේ අපේ යාළුවෝ දෙන්න අපේ ඉන්න තැන ඉස් කරනවා. ඉතින් අපි අර ඒ දර කපද්දි මේ දෙන්නත් මේ හොඳටම වැඩ. ඉතින් යාළුවෝ දෙන්න මෙතන අස් කරලා අතු ගාලා ලස්සනට හදලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ආපු සද්දෙන්ද අපි කට්ටිය ඉක්මනටම අපේ යාළුවෝ ඉන්න තැනට මේ දර ටික අරගෙන ගියා. ඉතින් අපිට තරකප්පක් දුන්න සිද්ධිය ගැන අපි අපේ යාළුවන්ටත් කිව්වා. ඉතින් මොකද කිව්වොත් මෙතන අපි කට්ටියම ඉන්න ඕන හින්දා අපි කට්ටියම මේ වෙන දේවල් දැනගෙන ඉන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය මෙතන කිනිවැලේ හදාගත්තා. ඉතින් ඒකට ඕන කරන හැම දෙයක්ම අපි ගෙදරින් එද්දි අරගෙන ආවා. ඉතින් ඊට පස්සේ මේ කට්ටිය ගෙදරින් එද්දි ගෙනාවු කැම ටික අපි මෙතනදී කෑවා. ඉතින් යාළුවනේ අපි මේ විදිහට කාලා ඉවර වෙලා ඉෂාන් අයියා YouTube එකේ දැකලා තිබ්බ මේ බිත්තරයකින් කරන පොඩි සෙල්ලමක් අපි මෙතනදී ඔයාලත් එක්ක කරන්න ලෑස්ති වුණා. ඉතින් යාළුවනේ මේ වෙද්දි සුපිරියටම හදක් පායලා. ඉතින් අපේ යාළුවෝ කට්ටිය මේ බිත්තරේ චැලෙන්ජ් එක පාරම ලස්සනට සුපිරියටම හදලා තිබ්බා. ඉතින් ඔයාලට පේනවා ඇති මේක කොයි වගේද කියලා. 12යි සුපිරි ටයිම් එක. දැන් අපි මේ චැලෙන්ජ් එක කරන්න යන්නේ. බලමු ඉතින් මොනවා වෙයිද කියලා. අරන් 12යි. චැලෙන්ජ් එක කරලා මේ ඔයාලා චැලෙන්ජ් අපිත් මේක නිකන් YouTube එකෙන් දැක්ක චැලෙන්ජ් එකක්. ඊවත් තුනක් තියෙනවා. එහෙම සීනක් තියෙනවා. අපිත් නිකන් මේක දැකලා ටෙස්ට් කරලා බලන්න බෑ. මේක අපි කරන්නේ මේ විදිහට අපි හදාගත්ත බ්ලොග් වල තියෙන ආල්දාරනේ අපි මේ විදිහට අත කමර ලේ දානවා. අපි ලේනේ සෝහනේ වලට වෙන්න ඕනේ. බේසෙයි. පොඩි ස්කේට් දිලා කපන්න කලින් අපි මේක හිතුවේ අත. चलेंगे करो मारो ඉතින් යාළුවනේ මේ චැලෙන්ජ් එකේදී මේ පිටරේ උඩට අපේ ඉෂාන් අයියා එයාගේ අත ඇට්ට කට්ටෙන් තුවාල කරලා ඒක උඩට මේ දැම්මා. ඉතින් අපි මේ විදිහට මේ දැම්මට අපිට එවෙලේ කිසිම විදිහේ රියැක්ෂන් එකක් අපිට වටපිටාවෙන් නම් දැක ගන්න ලැබුණේ නැහැ. ඒත් අපිට ලොකු කරදර ගොඩක් ඉස්සරහට එයි කියලා අපි කවුරුවත් දැනන් හිටියවත් නැහැ. අඩෝ අඩසි දුනා එක නම් ඈ. ඉතින් යාළුවනේ ඊට පස්සේ අපි කට්ටිය මෙතන මේ කරපු ගේම් එකේ හැම දෙයක්ම අයින් කරලා නිදාගන්න ගියා. ඉතින් මෙතනින් පස්සේ තමයි අපිට එන්න ගත්ත හැම කරදරයක්ම එන්න පටන් ගත්තා. අපි නිදාගෙන ඉවරලා පැය
පැයක් වගේ ඇතුළත අපිට එන්න තිබ්බ ලොකුම කරදරයට අපිට මුණ දෙන්න සිද්ධ වුණා. ඔබලා පන්සල් ගියා නේද? මේ අඩෝ පිරිත්තුන් අඩෝ සිරාට මටත් හොයාගන්න බෑ. ඔක ඉයපන්. මට සිරුණා එක නං ඈ. පිරිත්තුන් දැනනවා. අඩෝ මේක දැන් දාලා යන්නත් බෑ මං චැලෙන්ජ් එකක් ගහපුවම් බං රෙද්ද. මේ යමන් බාඩ නෝල්තරේ කළු පාට දැක්කේවා. කොණ්ඩයක්ද බං ඉතිබ්බේ? මේ වන්දේ කළුම කළු මොකක් කරි බං? ඉතින් යාළුවනේ අපි මේ චැලෙන්ජ් එකට එන්නත් කලින් ඉඳලා පන්සලකට ගිහිල්ලා අපේ පිරිත් නූල් පවා අරගෙන ආවා. ඉතින් යාළුවනේ මේ විදිහට පැය කීපයක් අපි කට්ටිය ඇහැරිලා බලාගෙන ඉඳලා අන්තිමේදී අපි කට්ටිය නිදාගත්තා. මේ සිරාට මොකද? දැන් මං චැලෙන්ජ් එක කරගෙන බෑ දැන් හෙට. මේ තව පැය දෙක තුනයි දැන් පාන්දර ගිහින් බලන්න. තව පැය දෙක තුනයි තියෙන්නේ බා. අපි කට්ටිය මාරුන් මාරුවට ඇහැරලා ඉන්න මේ ගේම ගහන්න බා. අපි කට්ටිය කරමිමු. අපි ෆුල් ට්‍රයි එකක් දෙමු මේ අරක හොයන්න. හොයලා ඊට පස්සේ මොකක් හරි කෙස් එකක්. ආ මෙතන දාගෙන. බය බයනේ. ඉතින් නෝටි දෙනවා නේද? පිරිත් නූල් දෙනවා යාළුවනේ. දැන් අපි පිරිත් බැලුත් ඉස්සා මේ කොට හිර තියන්නේ. ඉතින් යාළුවනේ මේ විදිහට අපි කට්ටිය කැමරා ටික රෙකෝඩ් වෙන්න දාලා නිදාගත්තා. ඒත් කැමරාවල අඩුම පැයක්වත් රෙකෝඩ් වෙලා තිබ්බේ නැහැ. පැයක් වගේ කාලයක් රෙකෝඩ් වෙලා ඉතුරු ටික මේ විදිහට අනුපාඩ තිරයක් තමයි අපිට බලා ගන්න තිබ්බේ. ඉතින් guys අපි දැන් challenge එක කරලා තියෙන්නේ. දැන් වෙලාව හරියට මුදේ 7:09යි. මොඩයා තාම නිදි බා. අද මුදේ බා මේ යංගුවන් මොකක්ද තාම කියෝ? යෝ මේක තාම කියෝයි. අපි කට්ටිය නැගිටලා තියෙන්නේ. Scooby-Dooby-Doo, yellow gummy, Scooby-Doo. Jubala hitala matala kollo, daleta ganna wada